ජේසු පිහිටයි ඔයාලා හැමෝටම. ඉතින් හැමෝම දන්නවා මගේ අතේ මේ තියෙන මොකක්ද කියලා. මේ තියෙන්නේ ශුද්ධ වූ ජපමාලය. එහෙමත් නැත්නම් අපි හැමෝම කියනවා වගේ කොන්තය. අද මම කියලා දෙන්න හදන්නේ ශුද්ධ වූ ජපමාලය නිවැරදිව උච්චාරණය කරන්නේ කොහොමද කියලා. ශුද්ධ වූ ජපමාලය කියන්නේ ජේසුස් වහන්සේගේ උපත, ප්‍රසිද්ධ ජීවිතය, දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් ජේසු අම්මා එක්ක, ඒ කියන්නේ දේව මාතාවන් එක්ක එකතු වෙලා අපි කරන භක්ති අභ්‍යාසයක්. ඉතින් මේ ජපමාලය පොන්ත පද්‍ය පහකුත් එක්ක සම්පූර්ණ 59කින් යුක්ත වෙනවා. එහෙනම් අපි ජපමාලය උච්චාරණය කරන්නේ කොහොමද කියලා දැන් බලමු. මුලින්ම අපි සාන්ත කුරුසේ ලකුණෙන් තමයි කොන්තය උච්චාරණය කරන්න පටන් ගන්නෙ. ඊට පස්සේ අපි ස්පීතු සාන්තු වහන්සේට යාචනාව කියන්න ඕනේ. එහෙමත් නැත්නම් ශුද්ධාත්මයන්න් වහන්සේට ගීතිකාවක් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ දායාදික මනස්ථාපය උච්චාරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සමහර අය නම් දායාදික මනස්ථාපනය කියන්නේ නැහැ. ඒ දායාදික මනස්ථාපනය කියලා ජපමාලය උච්චාරණය කරන එක ගොඩක් වටිනවා. ඊට පස්සේ ඔයාලා හැමෝටම පේනවා ඇති මේ මුලින්ම තියෙනවා මේ කුරුසය. කුරුසයට අපි මුලින්ම කියනවා විශ්වාස ලක්ෂණය. ඊට පස්සේ දැන් මුලින්ම මෙතන තියෙනවා ලොකු ඇටයක්, ඊට පස්සේ පොඩි ඇට 3ක් සහ තවත් ලොකු ඇටයක් විදිහට. ඉතින් මේ මම අරගෙන තියෙන ජපමාලය නම් එකම සයිස් එකෙන් තමයි ඒක තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි කියන්නේ තනි ඇටයකට ලොකු ඇටය කියලා තමයි. එතකොට මේ තියෙන තනි ඇටයට අපි යාචනා කරන්නේ ස්වර්ගයේ වැඩ සිටින යාචනාව. ඊට පස්සේ මේ තියෙන ඇට තුනටම මේ පළවෙනි ඇට තුනටම අපි යාචනා කරනවා නමෝ මරිය එක පැගින්. දැන් මෙතන තියෙන නමෝ මරිය තුන අපි උච්චාරණය කරාට පස්සේ ත්‍රිත්ව ස්තෝත්‍රය සහ පාතිමා යදුම යාචනා කරලා තමයි පළවෙනි අභිරහස මෙනෙහි කරන්න පටන් ගන්නෙ. ජපමාලයක අභිරහස් අන්තර්ගත වෙලා තියෙනවා. ඊ අභිරහස් සොම්නස් අභිරහස්, දොම්නස් අභිරහස්, මෝක්ෂ අභිරහස් සහ ආලෝකය අභිරහස් කියලා ප්‍රධාන කාණ්ඩ 4කට බෙදලා තියෙනවා. අපි මෙහි කර යුතු අභිරහස් කාණ්ඩය මොකක්ද කියලා සතියේ දවස අනුව තීරණය වෙනවා. පාතිමා යදුමෙන් පස්සේ අපි පළවෙනි ඇටේ යාචනා කරන්න කලින්, ඒ කියන්නේ පළවෙනි කොන්තපන්තිය පටන් ගන්න කලින් අභිරහස මෙනෙහි කරන්න ඕනේ. ටික වෙලාවක් අභිරහස අපි මෙනෙහි කරලා ඊට පස්සේ අපේ පෞද්ගලික ඉල්ලීමක් හෝ අපි වෙනත් අය වෙනුවෙන් ඉල්ලීමක් කරනවා නම් ඒ ඉල්ලීමත් සිහිපත් කරමින් පළවෙනි කොන්තපන්තිය පටන් ගන්න පුළුවන්. සෑම කොන්තපන්තියකම පටන් ගන්න කලින් තියෙන මේ පළවෙනි ලොකු ඇටේට ස්වර්ගයේ වැඩ සිටින යාචනාව කියන්නේ. ඊට පස්සේ මේ තියෙන ඇට 10ටම කියන්නේ නමෝ මරිය යාචනා එක පැකින් නමෝ මරිය 10ක්. සෑම කොන්තපන්තියක්ම අවසන් කරන්නේ අපි ත්‍රිත්ව ස්තෝත්‍රය සහ පාතිමා යදුම කියලා. ඊට පස්සේ දෙවෙනි අභිරහස මෙනෙහි කරලා ස්වර්ගයේ වැඩ සිටින යාචනාවත් නමෝ මරිය යාචනා 10ත් ත්‍රිත්ව ස්තෝත්‍රය කියලා පාතිමා යාචනාව කියලා ඊට පස්සේ තුන්වෙනි අභිරහස මෙනෙහි කරනවා. මෙනෙහි කරාට පස්සේ ස්වර්ගයේ වැඩ සිටින යාචනාව කියලා ඊට පස්සේ නැවතත් නමෝ මරිය 10ක් යාචනා කරන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිත්ව ස්තෝත්‍රය සහ පාතිමා යදුමෙන් ඒ කොන්තපන්තියත් අවසන් කරලා හතරවෙනි අභිරහස මෙනෙහි කරනවා. මෙනෙහි කරලා තමයි ස්වර්ගයේ වැඩ සිටින යාචනාව කියන්නේ. නැවතත් නමෝ මරිය 10ක් යාචනා කරනවා. ඊට පස්සේ පස්වෙනි අභිරහස මෙනෙහි කරලා තනි ඇටයට ස්වර්ගයේ වැඩ සිටින යාචනාව කියලා නැවතත් නමෝ මරිය යාචනා 10 වතාවක් කියලා තමයි මේ කොන්තපන්තිය අවසන් කරන්නේ. එතකොට කොන්තය අපි යාචනා කරලා අවසන් වුණාට පස්සේ සම්පූර්ණයෙන් නමෝ මරිය යාචනා 53ක් අපි උච්චාරණය කරලා තියෙනවා. ජපමාලය උච්චාරණය කිරීමෙන් අනතුරුව ජපමාලය ඔප්පු කිරීමේ යාචනාව කරන්න ඕනේ. සකල සුගුණ සම්පන්න කරුණාබරිත වූ දේව මාතාවනි කියන යාචනාව. ඊට පස්සේ මංගල්‍ය ආරාධනාව, ඒ කියන්නේ මංගල්‍යස්තු රාජේශ්වරීනි යාචනාව උච්චාරණය කරන්න පුළුවන්. ඒ විදිහට තමයි ශුද්ධ ජපමාලය යාචනා කරලා අවසන් කරන්නේ. ඊට පස්සේ දේව මාතාවන්ට ප්‍රාර්ථනාව කියලා ඔයාලා කැමති නම් මේ සම්පූර්ණ ජපමාලය සහ ප්‍රාර්ථනාව ඉවර කරන්න පුළුවන්. මේ විදිහට තමයි කොන්තය නිවැරදිව උච්චාරණය කරන්නේ. ඉතින් ඔයාලත්
මේ වෙනකන් හරියටම පිළිවෙල දැනගෙන හිටියේ නැත්නම් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට උපකාරයක් වෙයි කියලා. අභිරහස් පිළිබඳව විස්තරයක් අරගෙන මම ඊළඟ වීඩියෝ එකකින් එන්නම්. ඔයාලා හැමෝටම දේව මාතාවන්ගේ නිරතුරු මැදිහත්කම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.